පොළොව කැරකෙනවා. ඒත් එය අපට එක දැනෙන්නේ නැත්තේ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඒයි කියලා. ඇත්තටම මහ පොළොව කැරකෙනවා. ඒත් මහ පොළොව මත ඉන්න අපිට එහෙම දැනෙන්නේ නැහැ. ඒත් මෙරිගෝරවුන්ඩ් කැරගෙන අපට ඒක දැනෙනවා. බස් එකක කාර් එකක ගමනක් යනකොට අපට ඒ බව දැනෙනවා. වෙනස මේකයි. පොළොව කැරකෙන විට අපවට පරිසරයත් අප සමගම කැරකෙනවා. අපේ ඉස්සරහා තියෙන ගහකොළ ගොඩනැගිලි මේ හැමදේම අපිත් එක්කම කැරකෙනව නේද? අන්න එතනයි ඇත්ත රහස. අපත් අප පය දසා සිටින පොළොවත් කැරකෙති. ඒත් එක්කම ඒ විදියට කැරකෙන්නේ නැති යමක් අපට දැක ගන්න හැකි නම් අන්න එතන වෙනස පෙනේවි. ඉර ගමන් කරනවා වගේ පේන්නේ ඒකයි. මෙතන ගමන් කරන්නේ අපි. ඉරු නිසායි. අපට වෙනස පේනවා. යමක් චලනය වෙනවා දකින්න නම් ඒ දකින්න පුද්ගලයාත් එහි අපට පරිසරයත් එම වේගයෙන්ම චලනය නොවී තිබිය යුතුයි. මෙන්න මෙතනයි වෙනස තියෙන්නේ. අන්න ඒ නිසා තමයි පොළොව කැරකුණත් ඒක අපිට දැනෙන්නේ නැත්තේ. මේ වගේ විද්‍යාත්මක තැන් දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඔබට සුබ දවසක්.